මේ කොටසේ 12 වෙනි ප්‍රශ්නේ. හරිනේ. කුල මොකක්ද තියෙන්නේ? එක්තරා වෙළඳසැලකට පැමිණි පාරිභෝගිකයන් 100 දෙනෙකු පිළිබඳ තොරතුරු සහිත අසම්පූර්ණ වෙන් රූපයක් මෙහි දැක්වේ. හරි. මේ මොකද්ද වෙන් රූප සටහනන්නේ? එතකොට එක්තරා වෙළඳසැලකට පැමිණි පාරිභෝගිකයෝ කීයද? 100ක් නේ. හරි. ඊට පස්සේ කියනවා මෙහෙම සර්වඥ කුලකයක් දීලා තියෙන එන සර්වඥ කුලකයේ කීයද ඔක්කොම? වෙළඳ පොළට ආවේ කීයද? 100 දෙනෙක් නේ ආවේ. හරි. 100 දෙනෙක් ආවා. ඊට පස්සේ කියනවා පාරිභෝගිකයන් 14 දෙනෙක්. හරි. ඔක්කොටම කලින් මේකේ තියෙනවා මොකද්ද? මේ දත්ත නිරූපණය කළා. මේ මෙයා මොනවද අරන් තියෙන්නේ? බිත්තරනේ. මෙයා තියෙනවා බිත්තර. මෙයා තියෙනවා මාළු. එයා තියෙනවා පරිප්පුනේ. පරිප්පු. මෙයා පරිප්පු. නේද? හරි. දැන් අපෙන් අහනවා පාරිභෝගිකයෝ 14 දෙනෙක් මාළු හෝ පරිප්පු හෝ බිත්තර හෝ මිලට නොගත්ත. හරි. ඒ කියන්නේ දැන් 100 දෙනෙක් ආවනේ වෙළඳ පොළට බඩු ගන්න. මොනවද ගත්තේ? බිත්තර ගත්තා. මෙයා පරිප්පු ගත්තා. මේ සෙට් එක මාළු ගත්තා. අපේ දැන් කියනවා 14 දෙනෙක් මේ මාළුවක් බිත්තරවක් පරිප්පුවක් මුකුත් ගත්තේ නැල්ලු. එහෙනම් මේ 14 වැටෙන්නේ කොහෙටද? ඒ කියන්නේ මේ එළියට තමයි වැටෙන්න ඕනේ. ඒ කියන්නේ මේ 14 දෙනා මාළු අරන් නැහැ, බිත්තරත් නැහැ, පරිප්පු වරමුත් නැහැ. හරි. එහෙනම් 14 දෙනෙක් ඉන්නවා. හරි. ඊට පස්සේ පාරිභෝගිකයෝ 60 දෙනෙක් පරිප්පු මිලට ගත්ත. එහෙනම් පාරිභෝගිකයෝ කී දෙනෙක්ද? 60ක් පරිප්පු මිලට අරන්. හරි. දැන් අපින් දීලා තියෙනවද පරිප්පු පමණක් කියලා? දැන් මේ තියෙන්නේ පරිප්පු සෙට් එකනේ මේ ඉන්නේ පරිප්පු සෙට් එක. දැන් පරිප්පු සෙට් එකේ අපෙන් අහන පාරිභෝගිකයෝ 60 දෙනෙක් පරිප්පු මිලට ගත්ත. දැන් පාරිභෝගිකයෝ පරිප්පු පමණක් කියලා දීලා නැහනේ. ඒ හින්දා අපිට ඒක මුකුත් දාන්න බෑ. එහෙනම් අපි කොහෙන්ද දාගන්නේ? මේ මොකද? 60 දාගන්නේ කොහෙද? එතකොට මේ මෙතන උඩින් දා ගන්නවා. අපි තාම දන්නේ නැහැ. හරි. දැන් තේරෙනවද? හරි. ඊට පස්සේ දැන් මේ ඇත්ත කතාව මොකද්ද මේ නිල් පාට රවුම කවුද? බිත්තර ගත්තු අය. මේ රෝස පාට රවුම කවුද? මාළු ගත්තු අය. මේ කහ පාට රවුම කවුද? පරිප්පු ගත්තු අයනේ. හරි. එතකොට මට ඊට පස්සේ අහනවා දී ඇති රූපය ඔබේ උත්තර පත්‍රයට පිටපත් කරගෙන. හරි පිටපත් කරගත්තා. සපේ ඇති තොරතුරු එහි ඇතුළත් කරන්න නේ තියෙන්නේ. හරි අංක 1 කියනවා මාළු බිත්තර සහ පරිප්පු යන භාණ්ඩ වර්ග තුනෙන් එක් වර්ගයක් පමණක් මිලටගත් පාරිභෝගිකයන් සංඛ්‍යාව කීයද කියලා අහනවා. අපෙන් අහන්නේ මොකද? මාළු බිත්තර සහ පරිප්පු යන භාණ්ඩ වර්ග තුනෙන් එක් වර්ගයක් පමණක්. එක් වර්ගයක් පමණක් කියන්නේ මොකද්ද? මේ නිල් පාට මේ සෙට් එකේ කවුද ඉන්නේ? බිත්තර පමණක් ගත්තු අය. මේ සෙට් එකේ කවුද ඉන්නේ? මේ මාළු පමණක් ගත්තු අය. මේ සෙට් එකේ කවුද ඉන්නේ? මේ නිලුයි කහයි දෙකම තියෙන කවුද? බිත්තරයි පරිප්පුයි. මේ සෙට් එකේ කවුද ඉන්නේ? මාළුයි මේ රෝස පාට රවුමයි කහ පාට රවුමයි. කවුද ඉන්නේ මෙතන? මාළුයි බිත්තරයි ගත්තු දෙන්න. මේකේ කවුද ඉන්නේ? මේකේ ඉන්නව කවුද? මාළුයි බිත්තරයි පරිප්පුයි තුනම ගත්තු තුන් දෙනාම ඉන්නවා. තේරුණාද? අපෙන් අහනවා මාළු බිත්තර මේ මාළු බිත්තරකෝ. දැන් ඒතකොට ඒ මාළු බිත්තර සහ කියලා තියෙනවා. හරි. මොකද ඒතකොට මාළුයි බිත්තරයි. කො මාළු මේ තමයි මාළු කොටස. කො බිත්තර කොටස. මේ තියෙන්නේ බිත්තර කොටස. නේද? හරි. මාළු සහ බිත්තර සහ පරිප්පු යන භාණ්ඩ වර්ග තුනෙන් එක් වර්ගයක් පමණක් මිලටගත් පාරිභෝගිකයන් සංඛ්‍යාව කීයද කියලා අහනවා. හරි. එහෙනම් එතකොට එකක් පමණක් ගත්තොත් ඒ කොයි සෙට් එකේ තියෙන්නේ මේ තියෙන්නේ මොකද්ද? බිත්තර පමණක් නේ. එහෙනම් මේ සෙට් එක තමයි එන්න ඕනේ. මේ සෙට් එක තමයි එන්න ඕනේ. ඊට පස්සේ මේ පැත්තේ කවුද ඉන්නේ? මාළු පමණක් නේ. මාළු පමණක් ඉන්නේ කොයි සෙට් එකේද? මේ සෙට් එකේ ඉන්නේ. හරි. අපෙන් අහන්නේ එහෙනම් මොකද අහන්නේ? මේ මොකද? සම්පූර්ණ වෙළඳ සැලට ආවලු 100ක්. මේකෙන් මොකද්ද? 60ක් ඉන්නවලු මොනවද? පරිප්පු කනයි. ඒතකොට අපි එයා මාළු කෑවත් ප්‍රශ්නයක් නැහැ. බිත්තර කෑවත් ප්‍රශ්නයක් නැහැ. පමණක් දීලා නැහනේ. එහෙනම් 60ක් ඉන්නවලු. 14ක් මොකුත් කන්නේ නැල්ලු. නේ? 14ක් මොකුත් කන්නේ නැල්ලු. එහෙනම් ඉතිරි ප්‍රමාණයනේ පමණක් කියන්නේ කොහොමද හොයන්නේ? එහෙනම් අපි පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද? අපෙන් අහන්නේ මාළු බිත්තර සහ පරිප්පු යන භාණ්ඩ වර්ග තුනෙන් එක් වර්ගයක් පමණ මිලටපත් පාරිභෝගිකයන් සංඛ්‍යාව කීයද කියලා අහන්නේ. එක් වර්ගයක් පමණක් කියන්නේ කවුද? මෙයයිනේ නේද? හරි. අපි දැන් එහෙනම් ගාන හදන්නේ කොහොමද? සම්පූර්ණ කීයක් ආවද වෙනසට? 100 දෙනෙක් ආවා. ඊට පස්සේ එතකොට 60 දෙනෙක් මොනවද? මේ ඔක්කොටම කැමතිනේ නේ? 60 දෙනෙක් අපි දන්නේ නැහැ පරිප්පුත් කරනවා මාළුත් කරනවා මේවා කරනවා. අපෙන් අනේ පමණක් කියලානේ. එහෙනම් මේ තුන් දෙනාම කන හින්දා කවුද? 60ක් 60යි මේ කන් නැති කොටසයි මොකද කරන්නේ? එකතු කරනවා. එහෙනම්
60 දෙනෙක් ඔය තුනම කනවලු. එතකොට 14ක් කන්නේම නැල්ලු. එතකොට මේ දෙන්නම එකතු කරලා සම්පූර්ණ වෙනසකට ආපු මිනිස්සුන්ගෙන් අඩු කරපුවාම උත්තරේ එනව නේද? හරි. එහෙනම් උත්තරේ මොකද්ද? 100 අඩු කිරීම 60යි 14 එකතු කරනවා කියන්නේ. 0.4යි 4යි 6යි 1යි කියද? 5යි. එහෙනම් 100න් 54ක් අඩු කරමු. sorry. මෙතන 4යි 6යි 1යි කියද? 7යි. 74ක් අඩු කරමු. මේ එතකොට 0.4ක් අඩු කරන්න පුළුවන්ද? බෑ. 10න් 4ක් අඩු කරපුවම කීයද? 6යි. මෙතන තියෙන කීයද? 9යි. 9න් 7ක් අඩු කරපුවම 2යි. මෙතන අපි එකක් ගත්තනේ. එහෙනම් උත්තරේ කීයද? 26යි. තේරුණාද? ඒක තේරෙනවද? හරි. එහෙනම් මොකද අපි අහන්නේ? මාළු බිත්තර පරිප්පු යන භාණ්ඩ වර්ග තුනෙන් එක් වර්ගයක් පමණ මිලටගත් පාරිභෝගිකයන් සංඛ්‍යාව කීයද? 26යි. තේරුණාද? හරි. දැන් දෙවෙනි ප්‍රශ්නෙට යන්න. මොකද කියන්නේ? මෙම භාණ්ඩ වර්ග තුනම මිලටගත් පාරිභෝගිකයන් සංඛ්‍යාව කො භාණ්ඩ වර්ග තුනම මිලටගත් සංඛ්‍යාව? මේ නිල් පාට එකක් තියෙනවා, රෝස පාට එකක් තියෙනවා, කහ පාට එකක් තියෙනවා. එහෙනම් භාණ්ඩ වර්ග තුනට ගත්ත ටික කවුද ඉන්නේ? මෙන්න මෙයා නේද? හරි භාණ්ඩ වර්ග තුනම මිලට අරන් ඉන්නේ කවුද? මෙයානේ හරි. මෙම භාණ්ඩ වර්ග තුනම මිලටගත් පාරිභෝගිකයන් සංඛ්‍යාව මෙම භාණ්ඩ වර්ග දෙකක් පමණ මිලටගත් පාරිභෝගිකයන් සංඛ්‍යාවට සමාන නම්. හරි. එතකොට මට කියන්නේ මෙන්න මේ සෙට් එකේ මොකක්ද තියෙන්නේ මේ? බිත්තරයි පරිප්පුයි පමණක් ගත්ත අය කවුද ඉන්නේ? මේකේ නේද ඉන්නේ? බිත්තරයි පරිප්පුයි පමණක් ගත්ත අය මේ සෙට් එකේ ඉන්නේ. හරි. මේකේ කවුද ඉන්නේ? බිත්තරයි මොනවද? මේකේ ඉන්නේ බිත්තරයි මාළුයි. බිත්තරයි මාළුයි ගත්ත අය ඉන්නේ කොහෙද? බිත්තරයි පරිප්පුයි මාළුයි නේ? පරිප්පුයි මාළුයි ගත්ත අය කොහෙද ඉන්නේ? මෙන්න මේකේ තියෙන්නේ. හරි. එහෙනම් මේ රවුමේ කවුද ඉන්නේ? ආහාර වර්ග දෙකක් පමණක් ගත්ත අය. මේකේ ආහාර වර්ග දෙකක් පමණක්. මේකේ ආහාර වර්ග තුනම ගත්ත අය. හරිනේ? හරි. අපෙන් රෝම ඉලක්කම් දෙකේ අහනවා මෙම භාණ්ඩ වර්ග තුනම මිලටගත් පාරිභෝගිකයන් සංඛ්‍යාව මෙම භාණ්ඩ වර්ග දෙකක් පමණ මිලටගත් පාරිභෝගිකයන් සංඛ්‍යාවට සමාන නම් භාණ්ඩ වර්ග තුනම මිලටගත් පාරිභෝගිකයන් සංඛ්‍යාව කීයද කියලා අහනවා. එහෙනම් අපි මේ කොහොමද හොයන්නේ? දැන් අපි මේක තියෙන දෙකක් පමණක්. මේකත් දෙකක් පමණක්. මේ තුනම නේ? හරි. ඒ සෙට් එකම හරිද? ඒ සෙට් එකම දෙගන්නේ. එම ඉන්න. හරි. හරිද? අහගන්න. මේකේ තියෙන්නේ මොකද්ද? භාණ්ඩ වර්ග දෙකක්. ඒ කියන්නේ කෑම වර්ග දෙකක් ගත්තු අය. මේකේ ඉන්නේ කවුද? මේකෙත් කෑම වර්ග දෙකක් ගත්තු අය. මේකේ කවුද? කෑම වර්ග තුනම ගත්තු අය. මේ සෙට් එකම කීයක් හිටියද? කීයද? 60යි නේ? 60යි නේ. අහගෙන තේරුණාද ඒක? මේ සෙට් එකම තුනම ඔක්කොම 60යි නේ. හරි. එතකොට මේ 60න් අපෙන් අහනවා මේ තුනම කාපු අය. මොකක්ද අපෙන් අහන්නේ? මෙම් භාණ්ඩ වර්ග දෙකක් පමණ මිලටගත් පාරිභෝගික සංඛ්‍යාවට සමාන නම් මේ භාණ්ඩ වර්ග තුනම කාපු අය මෙම් භාණ්ඩ වර්ග දෙකක් පමණ මිලටගත් පාරිභෝගික සංඛ්‍යාවට සමාන නම් භාණ්ඩ වර්ග තුනම මිලටගත් පාරිභෝගික සංඛ්‍යාව කීයද කියලා අහනවා. කොහොමද? මේ දැන් අපි දැන් උදාහරණයක් දෙමු. දැන් මේ මෙයාගේ ගාන අපි කියමුකෝ 30යි කියලා. හරි. එතකොට මේ දෙන්නගේ ගාන 30 දෙන්න ඕනේ. දැන් මේ කෑම තුනම කාපු අය කෑම තුනම කාපු අය සමාන වෙනවලු මේ කෑම දෙකම කාපු අයට. ඒකනේ ඔය කියන්නේ නේද? එතකොට මෙයා කීයද? 30යි නම් මෙයාට මම දැන් දාගන්නකො මෙතෙන්ට 15යි මෙතෙන්ට 15යි කියලා. මේ 30යි මේ 15යි 15යි කීයද? 30යිනේ 30යි කීයද? 60යිනේ. තේරුණාද? හරි. එහෙනම් දැන් මම උදාහරණයක් තමයි මේක දාලා. තාම මම දන්නේ මෙයා 5ක් වෙලා මෙයා 15ක් වෙන්න පුළුවන්. මෙයා 20ක් වෙලා මෙයා 5ක් වෙන්න පුළුවන්. මම තාම දන්නේ නැහැ. මම දැනට උදාහරණයක් විදිහට මේව නිකන් දාගත්තා. හරිනේ? හැබැයි මෙයා කීයද? අනිවාර්යෙන්ම මේ දෙන්නගේම එකතුවයි මෙයා තේරුණාද? මෙයා 30ක් වුණාට පස්සේ මේ දෙන්නගේ එකතුවක් 30ක් අනිවාර්යෙන් වෙන්න ඕනේ. එහෙනම් අපෙන් අහන්නේ මොකද්ද? මෙම භාණ්ඩ වර්ග තුනම මිලටගත් පාරිභෝගිකයන් සංඛ්‍යාව මෙම භාණ්ඩ වර්ග දෙකක් පමණ මිලටගත් පාරිභෝගිකයන් සංඛ්‍යාවට සමාන නම් භාණ්ඩ වර්ග තුනම මිලටගත් පාරිභෝගිකයන් සංඛ්‍යාව කීයද? කීයද එහෙනම්? භාණ්ඩ වර්ග තුනම මිලටගත් සංඛ්‍යාව කීයද? 30යි. එයිසිනේ? ඔව් හිතන්න ඕනේ. හරි. එතකොට අපි ඇත්තට මොකද කරන්න ඕනේ මේ? භාණ්ඩ වර්ග තුනම මිලටගත් සංඛ්‍යාව කීයද? 30යිනේ. එතකොට මේ දෙන්නගේ මේකතුවත් අනිවාර්යෙන් 30ක් වෙන්න ඕනේ. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? මේ 60 කියන සංඛ්‍යාව කීයද බෙදන්න ඕනේ? 30ක් එන්න නම් දෙකේ. හරි. එහෙනම් රෝම ඉලක්කම් දෙකට උත්තරේ කවුද? 60 බෙදීම 2 සමානයි 62ට බෙදුවම කීයද? 30යි. තේරුණාද දැන්?
හරි. මේක මම දැන් දාගත්ත දැන් උදාහරණයක් විදියට තාම නෑ. හරි. හරි. තුන්වෙනි ගාන. බිත්තර සහ පරිප්පු පමණක් මිටගත් පාරිභෝගිකයන් සංඛ්‍යාව කො බිත්තර මේ තියෙන්නේ. බිත්තරයි පරිප්පුයි කියන්නේ මෙන්න මේකනේ. බිත්තරයි පරිප්පුයි කියන්නේ මෙන්න මේ කෑල්ල. තේරුණාද? බිත්තරයි පරිප්පුයි කියන්නේ මෙන්න මේ කෑල්ල. බිත්තරයි පරිප්පුයි යන ආහාර වර්ග දෙකම පමණක් මිටගත් පාරිභෝගිකයන් සංඛ්‍යාව මාළු සහ පරිප්පු පමණක් මිටගත් පාරිභෝගික සංඛ්‍යාවෙන් දෙගුණයක් නම්. කො මාළු හා පරිප්පු. මේ ඉන්නේ මාළු, මේ ඉන්නේ පරිප්පු. එහෙනම් මාළු හා පරිප්පු ගත්ත කොයි ටිකද? මේ ටිකනේ. හරි. එහෙනම් මාළුයි පරිප්පුයි අරන් තියෙන්නේ මෙන්න මේ ටික. තේරුණාද? හරි. පාරිභෝගික සංඛ්‍යාවෙන් දෙගුණයක් නම් බිත්තර සහ පරිප්පු මිටගත් පාරිභෝගිකයන් සංඛ්‍යාව කීයද අහනවා. ඒ කියන්නේ බිත්තරයි පරිප්පුයි මිටගත් සංඛ්‍යාව මෙන්න මේක තමයි අපෙන් අහන්නේ. තේරුණාද? හරි. මේ අපෙන් අහනවා. දැන් මේ තුනම කාපු අය 30ක් හිටියනේ. ඊට පස්සේ මම උදාහරණයක් විදිහට කිව්වා මෙතන 15 15 එහෙම 15 15 නෙවෙයි. අපෙන් අහන්නේ මොකද්ද? මෙන්න මේ කාපු සෙට් එකේට වඩා දෙගුණයක්ලු මෙයා. තේරුණාද? එහෙනම් ඉතින් මේකයි එකතුව 30ක් හැදෙන්න නම් ඇත්තට මේකට කීය දෙන්න ඕනේ? මෙයාට වඩා මෙයා දෙගුණයක්ලු. මේ එහෙනම් මෙයාට එන්නේ කීයද? 10. 10 නේද? එයාගේ දෙගුණේ කවුද? 20. 20යි 30යි එකතු වුණාම 30 හැදුණා නේද? දැන් හරිනේ. හරි. එහෙනම් තුනම කාපු අය 30යි. එතකොට පරිප්පුයි මාළුයි කාපු අය කීයද? 10යි. ඒ වගේ පරිප්පු මාළුයි කාපු අයගේ දෙගුණෙලු කවුද? බිත්තරයි පරිප්පුයි කාපු අය. දැන් තේරුණානේ? හරි එහෙනම් මෙයා 10 නම් මෙයා දෙගුණේ කීයද? 20යි. ඒ 20 ආවේ කොහොමද? 10 වරක් දෙකනේ ආවේ. තේරුණාද? හරි. අපෙන් අහනවා තුන්වෙනි ප්‍රශ්නේ බිත්තර සහ පරිප්පු පමණක්. මේ තියෙන්නේ බිත්තරයි පරිප්පුයි පමණක් කාපු අය මාළු සහ පරිප්පු පමණක් මිටගත් පාරිභෝගිකයන් සංඛ්‍යාව මෙන් දෙගුණයක් නම් බිත්තර සහ පරිප්පු මිටගත් පාරිභෝගිකයන් සංඛ්‍යාව කීයද කියලා. නේද? බිත්තරයි පරිප්පුයි කාපු අය කීයද? 20යි. එහෙනම් කොහොමද ලියන්නේ? එහෙනම් රෝම ඉලක්කාංක 3 උත්තරේ කීයද? 20යි. තේරුණාද? දැන් රූප සටහනෙන්ම දැන් ගාන තේරෙනවනේ. හරි. ඊට පස්සේ අහනවා 4 නේද? මාළු මිටගත් පාරිභෝගිකයන් සංඛ්‍යාව 52 නම්. කොහොම මාළු? මේ ඉන්නේ මාළුවා. මේ මාළු මිටගත් සංඛ්‍යාව කීයද දීලා තියෙන්නේ? මාළු මිටගත් පාරිභෝගිකයන් සංඛ්‍යාව දැන් මාළු පමණක් කියලා දෙන්නේ නැහැ. මාළු පමණක් නම් කොයි කැලේ දෙන්නේ? මේ කැලේනේ. දැන් මූ මාළුත් කනවා ඇති, බිත්තරක් කනවා ඇති, ඒ ටික ඔක්කොම කනවා ඇති. එහෙනම් මාළු කාපු අය කීයද දීලා තියෙන්නේ? අපි නොදන්නේ හින්දා මෙන්න මේක උඩින් දාගත්තා. මාළු පමණක් නම් දාන්නේ කොහෙන්ද? ඇතුලෙන්නේ. මේක දීලා තියෙන්නේ මොකද්ද? මාළු කාපු අය. එතකොට මාළු මිලටගත් පාරිභෝගික සංඛ්‍යාව 52 නම් බිත්තර පමණ මිලටගත් පාරිභෝගික සංඛ්‍යාව කීයද කියලා අහනවා. දැන් මේ එතකොට මොකෝ බිත්තර පමණ කොහෙද ඉන්නේ? බිත්තර පමණ කොහෙද ඉන්නේ? මේනේ බිත්තර පමණක් ඉන්නේ මෙන්න මේ කැලේනේ. පමණක් කියද්දි බිත්තර පමණක්. එහෙනම් අපි දැන් මෙයත් මේ රවුම 52යි කියලාම දන්නවා. හරිද? මේ රවුම 52යි කියලාම දන්නවා. මේ කීයද? මේක 20යි කියලාත් දන්නවා. මෙයා 14යි කියලාත් දන්නවා. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? මෙයා විතර නිතුරු වෙන්නේ. වෙනසට 100ක් ආවා. මේ සෙට් මේ රවුමම කෑවා 52ක්. මේ රවුම 20ක් කෑවා. මේ රවුම මොකුත්ම කෑවේ නැහැ. එහෙනම් ඉතුරු ගන්න නේද මෙයා? එහෙනම් අපි මොකද කරන්නේ? සම්පූර්ණ වෙනසට ආපු අංක රෝමිලක අංක 4 සම්පූර්ණ වෙනසට ආපු මිනිස්සු ගන්න කීයද? 100යි. ඒකෙන් අඩු කරනවා අර සෙට් එකම එකතු කරලා. කීයද? මේ රවුම ඉන්න කොච්චරද? 52ක්. ඊට පස්සේ මේ කැලේ කීයක්? දැන් මේ රවුම අතරපුවාම ආයෙ ඉතුරු වෙන්නේ මෙයානේ 20ක්. ආයෙ මේ කැලේ කිසියක් නොකාපු අය කීයද? 14යි. නේද? හරි එහෙනම් 100 අඩු කිරීම මේ සෙට් එකම එකතු කරනවා නේද? 4යි 0.2යි. 4යි 2යි කීයද? 6යි. 5යි 2යි කීයද? 7යි. 7යි මේකයි 8යි 86යි. එහෙනම් 100න් 86ක් අපි අඩු කරමු. 0ෙන් 6ක් අඩු කරන්න බෑ. 10න් 6ක් අඩු කරපුවම කීයද? 4යි. මෙතන 9න් 8ක් අඩු කරපුවම කීයද? 1යි. මෙතන අපි 1 ගත්තා නේ. එහෙනම් කීයද උත්තරේ? 14. එහෙනම් බිත්තර පමණක් ආපු අය කීයද? 14ක් උත්තරේ එන්න ඕනේ. තේරුණාද? හරි. මේක මම නැවත කෙටියෙන් කියන්නම් ඈ. දැන් අරයත් ආපු හින්දා අගර කියන්න. මොකද හැමෝම බලන්න. මොකක්ද තිබ්බේ? වෙලන්සලක් තිබ්බා. ඒ වෙලන්සලට කී දෙනෙක් ආවද? 100 දෙනෙක් ආවා. ඒ 100 දෙනාගෙන් මොනවද කාපු අය ඉන්නේ? බිත්තර කාපු අය ඉන්නවා, පරිප්පු කාපු අය ඉන්නවා, මාළු කාපු අය ඉන්නවා. කිසිවක් නොකාපු අය කී දෙනෙක් හිටියද? කිසිවක් නොකාපු අය 14 දෙනෙක් හිටියා. ඊට පස්සේ අපිට දත්ත දීලා තිබ්බා. මොකද්ද? මේ පරිප්පු
අපේ තිබ්බේ දත්තේ නම් මොකද? පරිප්පු කාපු අය කී දෙනෙක් හිටියද? 60 දෙනෙක් හිටියා කියලා තිබ්බේ මේ පරිප්පු කාපු අය 60 දෙනෙක්. හැබැයි පරිප්පු පමණක් නෙමෙයි. ඌ මොනවද? බිත්තර කෑවත් එකයි මොනවා කෑවත් එකයි නේ අපිට. හින්න 60 කියලා දාගත්තා. ඊට පස්සේ තිබ්බා මේ තුනම කාපු අය මේ දෙකම කාපු අයට සමානයිලු. එහෙනම් මේක අනිවාර්යෙන් 30ක් වෙලා මේ දෙන්නගේ එකතුවත් අනිවාර්යෙන් 30ක් වෙන්න එපාය. අය තුන්වෙනි එකේ තිබ්බා මේ පරිප්පුයි මාළුයි කාපු අය පමණක්ගේ සංඛ්‍යාවේ දෙගුණයලු කවුද? බිත්තරයි පරිප්පුයි කාපු අය. එහෙනම් මෙයා අනිවාර්යෙන් 10ක් වෙලා ඒකේ දෙගුණේ කවුද? 20යි. දැන් තේරුණානේ? හරි. ඊට පස්සේ අපිට තිබ්බේ මොකද්ද? හතරවෙනි එකනේ අපෙන් අහලා තිබ්බා බිත්තර පමණක් කාපු අය. ඉතින් බිත්තර පමණක් කාපු අය සෙට් එකේ ඉන්නේ මෙන්න මේ කෑල්ලනේ. එහෙනම් මොකද කරන්නේ? සම්පූර්ණ වෙනසකට ආවලු 100ක්. මේකේ හිටියලු කෑවලු 52ක්. මේ කෑල්ලේ 20ක් හිටියලු. කිසියම් නොකාපු අය 14ක් හිටියලු. ඒ සෙට් එකම එකතු කරලා මුළු 100න් අඩු කරපුවා මෙන්න මේ කෑල්ල එනවා නේද? හරි. ඒ කෑල්ල කීයද? 14යි. තේරුණාද? ගානට අත ගහන්න කිව්වනේ මම. ගාන අත ගහලා පොඩක් කල්පනා කරන්න තමයි තියන්නේ. හරි. හරි කරා.